ඔයාලා දන්නවද අපිට මේ මොබයිල් ඩිවයිස් එක පැත්තකින් තියලා ඉන්න බැහැ. අපි නිකන් ඉන්න හැම වෙලාවකම මේක අරගෙන ඔබන්න හිතෙන්නේ ඇයි කියලා? ඒකට හේතුව තමයි ඩෝපමින්. ඩෝපමින් කියලා කියන්නේ අපි කැමති දෙයක් බලද්දි දකිද්දි අපේ මොළයෙන් නිකුත් කරන රසායනයක්. මේක හරියට මත්ද්‍රව්‍යයක් වගේ. අපි ඒ දෙයට නැවත නැවත පොළඹවන. බුදුදහමේ මේකට කියන්නේ ඉන්ද්‍රිය පිනවීම. තණ්හාව කියලාත් කියනවා. අපි කැමති Facebook page එකක් කියලා බලද්දි, අපි කැමති short video එකක් බලද්දි අපිට නැවත නැවත ඒක බලන්න අපේ මොළය බලනවා. ඔයා හිතන්නේ අපි එහෙම කරද්දි අපට ලැබෙන සතුට නිතරම රැඳෙන සතුටක් නෑ. ඒක తాවකාලිකව අපට ලැබෙන ආතල් එකක් විතරයි. අපි මේක පැත්තකින් තියපු ගමන් අපට ආපහු කාන්සිය, පාළුව, දුක දැනෙනවා. චුට්ටක් හිතලා බලන්න. විනාඩි 10කට ඔයා නිකන් ඉන්න වෙලාවට මේ ෆෝන් එක පැත්තකින් තියලා එළියට ගිහිල්ලා හස දිහා බලන්න. බාහිර පරිසරය පොඩ්ඩක් විඳින්න. කුරුල්ලන්ගේ කිචිපිචි අහන්න. හොඳට උස්ම ගන්න. ඇවිදින්න. ඔයාට මේ මොබයිල් ඩිවයිස් එකට ඇබ්බැහි වෙච්ච ජීවිතේ ලොකු වෙනසක් අත්දකින්න පුළුවන්. ඔයා ටිකක් වැඩිමාළු කෙනෙක් නම් ඔයාට මතක ඇති අපි අතීතේ මේ මොබයිල් ඩිවයිස් එක නැති කාලේ කොච්චර සතුටෙන් හිටියද? ඔයාගේ මනසට කොච්චර රිලැක්ස් එකක් තිබුණාද? ඉතින් ඉඳලා හිටලවත් ඔයා සැබෑ ලෝකෙට සැබෑ ලෝකයේ රස විඳින්න සබාදාමත්